අනුදගේ සැබෑ ජීවිතය මෙන්න සම්පූර්ණ විස්තරය. මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩිපුරම දකින කෙනෙක් තමයි අනුති ගුණසේකර කියන්නේ. මෙවර ලෝක රූරචන කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ අනුති. අනුරපුර පුරපරය උපන් 25 හැවිරිදි ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳව උපාධිධාරිණියක්. කටුමැටි පැලෙන් උපන් අනුරාධපුර නගරයේ උපන් ඇය ජීවිතයේ කටුක අත්දැකීම් අත්විඳි දුප්පත් දෙමව්පියන්ගේ ලස්සන කෙල්ලෙක්. නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේදී දුප්පත්කම් අගහිගකම් ඇයට දිගින් දිගටම දුකක් වගේම ශක්තියක් වූ බවට ඇය සඳහන් කළා. channel එකට ඔයා අලුත් නම් subscribe කරන් යන්න අමතක කරන්න එපා. ඇයගේ හැම දුකක්ම අද ශක්තියක් දිනුමක් බවට පත් වෙලා ඉවරයි. දැනට ඇයගේ මව රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයට සම්බන්ධව කටයුතු කරන අතර පියා ශ්‍රී ලංකා පොලිසිය සේවය කරනවා. ලෝක රූරචන කිරුළට හිමිකම් කීමට අවශ්‍ය රූපය, බුද්ධිය සහ මානුෂීය ගුණාංග වලින් සපිරි තරුණියක් විදිහට ඇයව හඳුන්වන්නට පුළුවන්. අනුතිට ලෝක රූරචන තරගය සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් ඇති වී තිබෙන්නේ වයස අවුරුදු 17 දී. 2017 වර්ෂයේදී ලෝක රූරචන බවට පත් වූ ඉන්දියාවේ මානුෂී චිල ඇයව මෙලෙස ලෝක රූරචන තරගයට ඉදිරිපත් වීම සඳහා පෙළඹවීම හේතු වූ බවයි ඇය පවසන්නේ. ඉතින් 72 වෙනි ලෝක රූරචන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුති ගුණසේකරට අපි උණුසුම් සුබ පැතුම් එක්කරනවා. මේ පිළිබඳව ඔබේ අදහසත් පහලින් ඉදිරිපත් කරන් යන්න අමතක කරන්න එපා.